මාත් එක්ක ට්‍රින්කෝ වල ගියපු ට්‍රිප් එක බලන්න. මම මේක ගියේ යාළුවොත් එක්ක. අපේ කැම්පස් එකේ යාළුවෝ ටික එකතු වෙලා තමයි මේ ට්‍රිප් එක ගියේ. ඉතින් මුලින්ම අපි ගියා දඹුල්ලේ පන්සලට. අපි පාන්දර 4ට වගේනේ පිටත් උනේ. ඒ නිසා ඉතින් දැන් එළිය වැටෙනම නිකන් අනේ මාර්ම සතුටුයි. දැන් වෙලාව ඇති 8ට විතර. අනේ මේ මාව පේන්නේ නැහනේ. යකෝ අයින. දින මෙහෙ පොඩ්ඩක්. චූටි එන්න. ඔය මාව පේන්නේ නැහැ. දැන් මං කොහෙද ඉන්නේ? උඹ වරින්ස. කොහොම හසියක් කිමමයි කොන්නේ අල්ලන්නේ අතරපා. දැන් ඔයාලා දැක්කේ අපි අතර වෙන සුන්දර වලියක්. ඕක ඉතින් හැමදාම වෙනවා. මේ දඹුල්ලේ පන්සල හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි. ඊට පස්සේ බලු යාළුවෙකුත් හිටියා. එයාට කතා කරලා අපි දඹුල්ලේ පන්සලේ තියෙන උඩ ගල බලන්න ගියා. මෙතනත් වෙන්නේ රණ්ඩුවක්ම තමයි. ඒත් කැමරාව බෙදා ගන්න බැරුව තමයි ඊට පස්සේ ඉක්මනට අපි උඩට නැග්ගා. ඊට පස්සේ චුට්ටක් අවුව වගේ තිබ්බා. ඒ නිසා මම වීඩියෝ එකක් ගත්තා. මම ලස්සනට පේනවද කියලා නෑ. ලස්සනට පේන්නේ නෑ. එහෙනම කැතර තමයි පේන්නේ. හරි. ඊට පස්සේ ආයෙත් ඔන්න වීඩියෝ එකක් ගන්න ගත්තා. මම හිතන්නේ නෑ සමගියෙන් ඉන්නවා එතන පුදුමයි. අනේ ආයෙත් රණ්ඩු වෙනවා. මම හිතන්නේ මේ වීඩියෝ එකේ ගොඩක් කලාවට අපි රණ්ඩු නේව තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ අපි දඹුල් පන්සල ගිහින් අපි දැන් ඔන්න යන්න හදන. දැන් ඔක්කොම charge වෙලා ඉන්නේ. නටනවා හොඳටම. නටන වීඩියෝ මම ගොඩක් ගත්තා. මම මේක තමයි දැම්මේ. හොඳටම නටනවා. ඊට පස්සේ අපි මෙන්න මේ හරිය නැවැත්තුවා. මේ තමා කන්තලේ වැව. හැමෝම දන්නවනේ මෙතන. ඉතින් මෙතන හරිම ලස්සනයි. අනේ හරිම නිස්කලංකයි. හරිම ලස්සනයි. අපි මෙතන තමයි කෑවේ. මේ ඔතන ෆොටෝ ගහන්නත් තැනක් තියෙනවා. අනේ ලස්සනයි. අනේ ඊතර මේ ඔන්චිලාවක් වගේ එකක් තියෙනවා. මේ ට්‍රින්කෝ යන අය නම් ට්‍රින්කෝ ගිහින් නෑ අනේ මම මේ පළවෙනි වතාවට යන්නේ. නිසා තමයි මට මේ නිකන් මැජික් වගේ තියෙන්නේ. මේ තියෙන්නේ ඔන්චිලාව. එතන ෆොටෝස් වීඩියෝස් එම ගන්න පුළුවන්. හරිම ලස්සනයි ඒ හරිය. ඊට පස්සේ අපි ගියා view point එක බලන්න. මෙතනින් ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එක රුපියල් 120යි. ටිකට් එක අරගෙන අපි ගියා ඒක බලන්න. එතනත් හරිම ලස්සනයි. මේ අර මුළු මුහුදේ ලස්සනට මුහුදේ පැත්තක්ම ලස්සනට පේනවා. නැව්ව එහෙම යනවා. හරිම ලස්සනයි. එතනත් ලස්සනට ෆොටෝස් වීඩියෝස්ම ගන්න පුළුවන්. හරිම ලස්සනයි එතන. එතන අපි ගොඩාක් වෙලා හිටියා. එතන බල හරිම ලස්සනයි. ඒ හරියට අනේ මන් දන්නේ නැහැ මුහුද මෙච්චර ලස්සනයි කියලා මට හිතා ගන්න බෑ. හරිම ලස්සනයි ඉතින්. අපි මෙතන ගොඩාක් වෙලා බල හිටියා. නිල් පාටයි. මේ වීඩියෝස් වලට ගන්නට වඩා ඇත්තටම දකිද්දි මේක කොච්චරම ලස්සනද නේද? හරිම වාසනාවන්තයි අනේ ওই මුහුද තියෙන පැත්තේ ජීවත් වෙන මිනිස්සු කියලා මට හිතුණා මේක දකිද්දි. මේ හරිය තමයි ෆොටෝස් ගන්න තියෙන්නේ. ෆොටෝස් වීඩියෝස් ඕන දෙයක් ගන්න පුළුවන්. හරිම ලස්සනයි ඉතින් එතන. මම හිතනවා ගොඩක් අය මෙතන දන්නවා ඉතින්. මම මේ පළවෙනි වතාවට ගියාට. ඇතයි මේ ලස්සනයි කියලා. මේ තාර ලස්සනයිද? මේ හරිය කොච්චර වීඩියෝස් ගත්තත් මට නම් ඇති උනේ නැහැ. ඒ තරමට මෙතන ලස්සනයි. මම දන්නේ මේක මම 10 පාරක් විතර පෙන්වුවද කියලා. කුමාරි හරිම ලස්සනයි. මම ඒක තමයි මේ zoom කර ගන්නවා. මේ හරිය ලස්සනයි. ඉතින් අපිට මැජික් වගේ මේවා ඉතින් මේ මුහුදක් දැක්කම මැජික් වගේ. ඒ පිල්ලම් ඔබ ගස්සන තාලේ ලොව නැවේ වරුකානින් අඳුරේ මුදු අදනින් ඔබම තුවේලේ හත පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ මා සිතන්තම් ඔබ කෙත්තම් කෙරුවා මන්දාකිනි මා යන්තම් සිප. ඊට පස්සේ අපි ගියේ ෆෙඩරික් කොටුව බලන්න. එතකොට යාළුවෙකුත් හම්බුණා. ෆෙඩරික් කොටුව බලන්න මෙන්න මේ විදිහට විදායන අනේ මොනරකුත් හිටියානේ. එයා ගියානේ මම වීඩියෝ කරන්න කලින්. ඔය ඉන්නේ අපේ කැම්පස් එකේ යාළුවෝ ටික. ඉතින් ඔක්කොම යනවා පෙරගෙන යනවා නිකන් නේ. අවුවයි සෑහෙන්න ඒ හින්දා. ඔය ඉන්නේ මගේ යාළුවෝ ටික.
ඔහොම ඇවිදගෙන යනවා. ওই වෙලාව වෙනම් හරිම හංසී ඔක්කොටම ඇවිදගෙන යනවා. මේ හරියත් ලස්සනයි. මම මේ වීඩියෝ එකේ කීපාරක් ලස්සනයි කිව්වද මන් දන්නේ නැහැ. අනේ ලස්සනයි අනේ. මන් දන්නේ පුදුම ලස්සනයි. මේ හරිය හැබැයි හුළඟ වැඩි. ඒ නිසා මට ෆොටෝස් ගන්න බැරි වුණා. මොකද මම මේ හුළඟට යයි කියලා හිතලා මම ගියේ නෑ. ඔය ආයිනට ගොඩක් අය ගිහින් බැලුවා හැබැයි ওই විදිහට තමයි මම ගත්තේ ඒකේ වීඩියෝස් ටිකක්. එතනටත් බීච් එක ලස්සනට පේනවා. එතනත් ලස්සනයි. පේනවා නේද එතන හුළඟ මේ කොණ්ඩෙත් හුළඟ යනවා හොඳටම මේ සෑහෙන මේ හුළඟ එතනට. එක්කෙනෙක්ගේ තොප්පියකුත් හුළඟ ගියා. ඔය පේනවනේ මම වීඩියෝ එකක් ගන්න යද්දි හැමතිස්සෙම මැදින් පනින සවියක්. මේ අවසානයේට අපි ගියේ අපේ මේ ට්‍රිප් එකේ ආස්ම කරන දෙයට ඒ තමයි බීච් එකේ නානික. ආසාවෙන් බලන් හිටියේ ඔය වෙලාවට තමයි බීච් එකේ නාන්න. අපි ඇති වෙනකන් අපි පැය 4ක් විතර බීච් එකේ සෙල්ලම් කරා. ගොඩාක් සෙල්ලම් කරා. ඇති වෙනකන් ඇති උනේ නැහැ ඇත්තටම. අපි බලෙන් ඇදලා ගත්ත මේ අපේ අක්කි. මේ අක්කි කියන්නේ අපේ මේ ට්‍රිප් එක බාරව ගියපු අක්කි ඇදලා ගත්ත නැත්නම් අපි ඉන්නේ නැහැ. මේ ඔන්න ඔය විදිහට සෙල්ලම් කරා. අනේ නිකන් අර පිස්සු ටිකක් වගේ නිකන් බීච් එකක් හදාවත් දැකලා නැති මිනිස්සයෝ වගේ අපි සෙල්ලම් කරා ඉතින්. අන්න ඔය විදිහට යාළුවනේ බලන්න ඇස් දෙකට දැස පලා කඳුලේ විශ්ී එන්න කවුරුත් දැකලා නැහැ මොකද අපිට පළවෙනි වතාවට දැක්කේ අන්න බෝලේ ඔබ පෙරදා ආදරේ මාලකින් නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. ඔන්න ඔය විදිහට පැය ගාණක් සෙල්ලම් කරගෙන හිටියා. මට අකරතැබ්බයක් වුණා. ඒ කියන්නේ මට මුහුදේ ඉඳලා දැන් මුහුදේ පැය ගාණක් සෙල්ලම් කරලා උඩට එද්දි මට එකපාරටම නැගිට ගන්න බැරි වුණා. මේ කකුල් දෙක ඔක්කොම બ્લોක් වුණා. ඊට පස්සේ මම ආයෙ වීඩියෝ කරෙත් නැහැ මුකුත් නැහැ. හැමම කාලා බීලා ගෙදර ආවා. එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලවට thank you. එහෙනම් මං ගිහින් එනම් bye.